ආයිබෝවන් අද අපි කතා කරමුද ටිකක් ගැඹුරින් වෙබ් සංවර්ධනය පැත්තේ නිතර ඇහෙන කාරණා කීපයක් ගැන. හොඳයි. අපිට ලෙක්චර් නෝට්ස් වගේක් හම්බුණා. ඒකේ තිබුණ 3 tier architecture ගැන. ඊට පස්සේ REST සේවා express.js ලගේ දේවල්. ඔව් මේවා නම් දැන් බහුලව පාවිච්චි වෙන දේවල්. ඉතින් අද අපි බලමු මේවා මොනවද, ඇයි වැදගත්, කොහොමද මේ එක එක කනිත් එකට සම්බන්ධ වෙන්නේ කියලා සරලව කතා කරමු නේද? උදාහරණයක් එක්ක එහෙම. අනිවාර්යෙන්ම. මොකද මේ නම් විතරක් දැනගෙන මදි. ඇත්තටම මේවා එකතු වෙලා තමයි නූතන වෙබ් එකක් හරියට වැඩ කරන්නේ. ඒ කියන්නේ පස්සේ ලේසින් වෙනස්කම් කරන්න, ලොකු කරන්න මේවා තේරුම අරන් ඉන්නක ගොඩක් වැදගත්. හරියට අත්තිවාරමක් වගේ. එහෙනම් මුලින්ම ගමු මේ 3 tier architecture කියන එක. නමේම තියෙනවා වගේ ස්තර තුනක්. ඔව් ස්තර තුනයි. presentation layer එක, ඒ කියන්නේ අපි දකින interface එක නේද? application layer එක, මෙතන තමයි ඔක්කොම logic එක වැඩ කරන්නේ. ඔව් business logic එක, processing ඔක්කොම, අන්තිමට data layer එක. ඒක ඉතින් data තියෙන තැන. database එක. අයි මේ විදිහට තුනකට කඩන්නේ. එකට තිබ්බම ලේසි නැද්ද? පේන්න ලේසි වුණාට මේක කඩන එකේ ලොකු වාසි තියෙනවා. හරියටම කිව්වොත් ස්වාධීනත්වය. ස්වාධීනත්වයද? ඔව්. ප්‍රසන්ටේෂන් එක හදන අයට ඇප්ලිකේෂන් එක ගැන වද වෙන්න ඕනේ නැහැ. ඒ දෙකේ වැඩ වෙන වෙනම ටීම්ස් වලට කරන්න පුළුවන් සමාන්තරව. parallel development කියන්නේ ඒකද? හරියටම හරි. අනිත් එක තමයි scalability. ඒ කියන්නේ හිතන්න යූසර්ලා ගොඩක් ආවම ඇප්ලිකේෂන් ලේයර් එක විතරක් හිමින් ගියා කියලා. එතකොට අනිත් ඒවාට අත නොතියම ඇප්ලිකේෂන් ලේයර් එක විතරක් අප්ග්‍රේඩ් කරන්න. ඒ කියන්නේ ලොකු කරන්න පුළුවන්. හරි. ආරක්ෂාව පෙත්තනත් වාසියක් ඇති නේද? අනිවාර්යෙන්. හැම ලේයර් එකටම යාට අදාළ security measures දාන්න පුළුවන්. එක තැනට access හම්බුණා කියලා අනිත් ඒවාට ලේසින් යන්න බෑ. API කතාව එන්නේ? ඔව්. API application programming interface ඒක තමයි ඒ ස්තර අතර sannivedana පාලම. පාලමක් වගේ. එතකොට REST කියන්නේ ඒකත් API වර්ගයක්ද? REST කියන්නේ API හදන්න පාවිච්චි කරන ගොඩක් ජනප්‍රිය ඩිසයින් ස්ටයිල් එකක්. Representational State Transfer. මෙතන විශේෂම දේ තමයි REST කියන්නේ අලුත්ම concept එකක් නෙවෙයි. වෙබ් එක වැඩ කරන HTTP protocol එකේම තියෙන ක්‍රම පාවිච්චි කරන එක. get, post, put, delete කියන ඒවා. හරියටම හරි. සම්පත් එක්ක වැඩ කරන්න ඒ ක්‍රම පාවිච්චි කරනවා. උදාහරණයකට users කියන resource එකෙන් userලා list එක ගන්න නම් get request එකක් යවනවා. අලුත් කෙනෙක් දාන්න post. post users. data update කරන්න put, delete කරන්න delete. මේක හරිම සරලයි, stateless. ඒ කියන්නේ හැම request එකක්ම අලුත් එකක්, server එක කලින් ඒව මතක තියාගන්නේ නැහැ. ඒක තමයි වෙබ් එකට ගැලපෙන්නේ. එතකොට අර ඉල්ලීම් හරි ගියාද, වැරදුනාද කියලා client එක දැනගන්නේ අර numbers වලින්. ඔව් HTTP status codes 200 අකවොත් හරි. Okay. 404 අකවොත් not found. හොයාගන්න බෑ. 500 එමාවොත් 500 internal server error. ඒ කියන්නේ server එකේ ප්‍රශ්නයක්. මේ codes වලින් client එකට තේරුම් ගන්න ලේසි. හරි. දැන් ආයෙත් application layer එකද ගියොත් ඒක හදන විදිහ ගැන තිබුණා නේද අර notes වල monolithic අනිත් එක microservices. microservices. මොකද මේ දෙකේ වෙනස සරලවම? monolithic කියන්නේ මුළු application එකම එක ලොකු unit එකක් විදියට හදන එක. හැමදේම එකට බැඳිලා. එක ගොඩක් වගේ. ඔව්. microservices වලදී මේ ලොකු unit එක පොඩි ස්වාධීන සේවාවන් ගොඩකට කඩනවා. උදාහරණයක් කිව්වොත් හිතන්න e-commerce site එකක් කියලා. user management වලට එක service එකක්. product catalog එකට තව එකක්. orders වලට තව එකක්. ඔය වගේ. එතකොට මේ පොඩි services කතා කරගන්නේ තර API වලින්ද? ගොඩක් වෙලාවට REST API හරහා තමයි ඒ sannivedanaya වෙන්නේ. ඒකේ වාසිය අර scalability නේද? එක service එකක් විතරක් ලොකු කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම වාසියක්. හැබැයි අවාසියකුත් තියෙනවා. මේ services ගොඩක් කළමනාකරණය කරන එක, ඊ අතර communication හරියට තියෙනවද බලන එක ටිකක් සංකීර්ණයි. complexity monolithic එකට වඩා. monolithic එකට වඩා ඉතින් පොඩි project එකකට සමහර විට monolithic එක හොඳටම ඇති. තීරුණා. දැන් මේ back end එක මේ application layer එක හදාන උදව් වෙන tools ගැන කතා කළොත් Express.js කියන්නේ මොකද්ද? Node.js එකම නේ නම ඇහෙන්නේ. Express.js කියන්නේ Node.js platform එක උඩ වැඩ කරන ගොඩක්ම ජනප්‍රිය web framework එකක්. සැහැල්ලුයි, වේගවත්. framework එකක් කියුවේ framework එකක් කියන්නේ මේ web application එකක් හදන්න ඕන මූලික දේවල් ටික structure එක, routing වගේ දේවල් ලේසියෙන් කරගන්න හදපු tool set එකක්. මුලින් ඉඳන් ඔක්කොම ලියන්න ඕනේ නෑ. Express වලින් මොනවද එමෙ ලේසි වෙන්නේ? ප්‍රධානම දේවල් දෙකක් තමයි routing සහ middleware. routing කියන්නේ අර browser එකෙන් එන URL එකට users වගේ
මොන කෝඩ් එකද රන් වෙන්න ඕන කියලා මැප් කරන එක. මිඩල්වෙයර් කියන්නේ මිඩල්වෙයර් කියන්නේ රික්වෙස්ට් එක ආවට පස්සේ රෙස්පොන්ස් එක යවන්න කලින් අතරමැද දාලා රන් කරන්න පුළුවන් ෆන්ක්ෂන්ස්. මොකටද ඒවා? උදාහරණයකට යූසර් ලොගින් වෙලාද බලන්න, එන හැම රික්වෙස්ට් එකක්ම ලොග් කරන්න, data validate කරන්න, ඔය වගේ දේවල් වලට. npm install express ගහලා ලේසියෙන්ම install කරගන්න පුළුවන්. හරිම ප්‍රයෝජනවත් වගේ. ඉතින් මේ ඔක්කොම අහගෙන ඉද්දි පේන්නේ නූතන වෙබ් ඇප් එකක් කියන්නේ හරිම සංකීර්ණ ඒත් කොටස් වලට වෙන් කරපු පද්ධතියක් කියන එක නේද? අපි 3-tier structure එක බැලුවා, ඒවා කතා කරන REST API බැලුවා, application layer එක හදන monolith microservices ගැන බැලුවා, ඒකට උදව් වෙන Express.js ගැනත් කතා කළා. හරියටම හරි. සාරාංශය ඒක තමයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ හැම දෙයකම trade offs තියෙනවා. වාසි වගේම අවාසිත් තියෙනවා. ඒ කියන්නේ එකම හරි උත්තරයක් නෑ. නෑ. microservices හැමෝටම හරියන්නේත් නෑ. REST හොඳ වුණාට සමහර වෙලාවට GraphQL වගේ එකක් වඩා සුදුසු වෙන්නත් පුළුවන්. වැදගත්ම දේ තමයි Tamanගේ අවශ්‍යතා, ප්‍රොජෙක්ට් එකේ ස්වභාවය, ටීම් එකේ ප්‍රමාණය, අනාගතය ගැන හිතලා මේ වාසි අවාසි තේරුම් අරන් වඩාත්ම උචිත තාක්ෂණේ තෝරගන්න එක. ඒක තමයි ඇත්තටම වැදගත් වෙන්නේ.